Hi guys, ඉතින් ඔයාලට කොහොමද අපි හිතනවා හැමෝම හොඳින් ඇති කියලා. ඉතින් ඔන්න අද වෙනස් විදිහේ vlog එකක් අරන් එනවා. ඉතින් අපි හිතුවා දැන් මෙහෙමයි. මේක challenge එකක්. ඉතින් මම සින්දුවක් හිතනවා. හිතලා මම ඒක මෙයාට කරලා පෙන්නනවා. මෙයා guess කරන්න ඕනේ සින්දුව මොකක්ද කියලා. ඒ වගේම මෙයාත් කරනවා. ඊට පස්සේ මම guess කරන්න ඕනේ සින්දුව මොකක්ද කියලා. ඉතින් අපි බලමු වැඩිපුරම කවුද guess කරන්නේ කියලා. ඉතින් සින්දු පහක් තියෙනවා. මෙයා පහක් ගෙස් කරනවා. මම පහක් ගෙස් කරනවා. ඉතින් අපි බලමු කවුද වැඩිපුර ගෙස් කරන්නේ කියලා. හරි. පළවෙනි එක. ඔයාද? පළවෙනි ඔයා කරන්නේ නේ. මම දන්නේ නැහැ සීන් එක මොකක්ද කරන්නේ නෑ. හරි. ඔන්න හරි. හරිද? කොහොමද වෙන්නේ? කොහෙද? වැස්ස. හා හරි. ඒකට කලිනුත් වචනයක් තියෙනවා. සීතලයි. හා. හරි. වා සින්දුව ගලප ගන්න. හරිද? ඔන්න ආයෙ මුලින් ඉඳලා. සීතලයි වහිනවා. හා. ඔයා සින්දුව ගලප ගන්න. සීතලයි වහිනවා. මම නෑ අද තෙමිලා ඔලුව තෙමිලා හරි. හරිද? හරි ඔන්න හොඳේ. මම හරි මම කියලා කියන්නේ ඒක. ඔයා බදා ගන්න ඕනේ. ආයෙත් නෑ සින්දුව කියන්නේ එහෙම කියන්නේ. වහිනකොට සීතලේ වා බදා ගන්න ඕනේ. ඒක සමාන සින්දුවක් තියෙනවා. කොහොමද ඒක? වහිනකොට ඔයාලා ගේස් කරන්න. මොකද දන්නේ නේද ළමයි සින්දුව? වහිනකොට සීතලේ නෑ සීතලේ වහිනකොට සීතලේ නෙමෙයි තනි වචනයක්. සීතලයි. සීතලයි නෙමෙයි. සීතලයි. දැන් ඔය වෙනදී. දැන් වහිනවනේ. සීතලයි වහිනවා. අනේ දන්නේ නැහැ. එහෙම සින්දු නෑනේ. එහෙම නෑනේ. සීතල වැස්සේ තිබෙන්න ආසයි ඔයාව. අයියෝ කියන්න බෑ. ඔච්චර පෙන්නුවා සීතල පෙන්නුවා වහිනව පෙන්නුවා තුරුල් කරගන්න ඔයාව කිව්වා. ඔච්චර කියලා සින්දුව කියන්න තේරෙන්නේ නැහැ. හරි. ඉතින් මෙහෙම ඒක මෙයා පලාද. මෙහෙම කරපන්. හරිද? මෙහෙම කරපන්. දැන් ඔයා. මෙයා සින්දු ලියාගෙන තියෙන්නේ. යා සින්දු දන්නේ නැලු. බලමු. දෙන්නම් කොලොක්කා. මෙයා කරලා පෙන්නන්න. හරිය. කරන්න. කොහොමද කරන්න බඩ ඉන්නකො මතක් කරගන්න ආ. කරාඹු. නෑ. කන. ආ. කනේ තෝ කනේ. කනේ කරාඹු. කොණ්ඩේ පාට කරලා. කොණ්ඩේ පාට කරලා කොට කෙරුවට බඩේ නෑ. රෙදි. හරිද? තව පාරක් පෙන්නන්න. හරි. කනේ කන විතල කොණ්ඩේ පාට කරලා ඒකනේ. ඒක තමයි. හරි. මං ඒක දින්න හරි. ඊළඟ එක දැන් මගේ වාඩේ. අයියෝ මොකද්ද? පවුවනේ අසරණ බම්. බලන්න මොන්නේ.
මේක තේරුම් ගන්න බැරිද? හදවත ඒක සමාන වචනයක්. ආදරේ. ආ. මගේ ආදරේ මං. ඔය හිතට දාම නෑ. නේද? ආදරේ මං ආදරේ මේ ලෝකේ කාටත් හරි හරි. ඒක හරි. හරි දැන් ඔයාට මට එයාගේ ඒව බලන්න සින්දුව බලන්න යන්න ඕනේ. දෙකයි. තින්නකෝ ලොක්කා. එකක් හරි යන්ත හරි. බෑ එතකොට එහෙම බෑ. ඇයි? මේකත් ඔයා දන්න සින්දුවක් නේ. ඒව සින්දු දන්න හරි කිය. පියාඹන. ආකාශේ. අහසේ. තව දෙක තුනක් පෙන්නන්න ඉතින් මට පියාඹන අහසේ කියලා. මේම. පියාඹනවා අහසේ. හරි ඉතින් ඉතුරු ටික කියන්නේ කොහොමද මම? පියාඹනවා අහසේ. මගේ අභිරූපණය තරම් හොඳයි. කියන්න හරි ඒකෙදි පස්සේ එන වචනයක් කියන්න. මොකක්ද මේ මොකක්ද කියන්නේ? පියාඹන වහසේ ආසයි මම පියාඹන්න. නෑ ළඟ යනවා ඔයාගේ. මේම. හරි. හරිද? ඊට පස්සේ යනවා. මොකක්ද යනවා මා ආකාශේ. ඒකනේ. බෑ. හරි. ඒකත් පදින්න හරි. ඒකත් පා ගෙස් කරා ඊළඟ එක. එකක් මම දිනුන්නේ. හරි එකයිනේ මම ඔක්කොම හරිනේ. ඊට පස්සේ හරි මේක ගෙස් කරන්න. ඔහොම ඉන්න. හරි ඔන්න. මොකද්ද? ඔයා දන්න මේකක් ඒක හරිද? ඒක සාමාන්‍යයෙන් සින්දුවකට එහා ගිය එක. අම්මට. එතකොට සින්දුවකට එහා ගියප එක? ඔයයි මායි එහෙනම් මෙයා දන්න ඒවා කියන්න යනකොටත් එයා දන්නේ. රාසින් කියන්නේ බෑ. ඒක ඔයාලට කොහොමවත් අඳුර ගන්න බෑ. හරි වෙන එකක් ඊළඟ වෙන එක. කලංගු. කන. ඉදලා. කොණ්ඩේ පාට කර. ඇවිදින්න කියලා. හරි. ඒ සින්දුව විතරයි අත්පත් දාන්න ඕනේ. ඒක හරි. දවල්ට. ආක බලා ගන්න. හරි. අම්මට හුරු. ඒක කොහොමද මම ඔයාලට කියලා දෙන්නේ? හදවත. හදවත ගැහෙනා මොහොතක් පාසා. මේකට හරිනේ. හරි මං ඒකත් ගෙස් කොයා මේ මගේ පොත බලලා දෙන්න. සත්තයි මම බැලුවේ නෑ. මම සත්තයි කියලා බොරු කියන්නේ. මං එළියට කියපෙන්නේ බලුවේ නෑ. සත්තකින්ම බැලුවේ නෑ. හරි දැන් මටනේ. Again. මට ඔයාට ඒක තනි වචෙන් කියන්න. ඔයා මට මගේ
නෙවන. ඔයා මගේ මුළු ලෝකෙමද? ඒකට සමානයි. මෙහෙම කරන්නේ මොකද්ද? පොල් කර්ණාද? මගේ මොකද්ද? හරි හරි ඔයා මගේ සමානයි මට මම එහෙනම් ඔයයි මායි ඔයා මගේ ලෝකේ නෑ මෙහෙම කරන්නේ ඒක තමයි මාත් ගස්නා කළාද? සුන්දර තියා මාළගම් බලන්න යන මල්ද? නෑ එහෙනම් මොනවද? ඉස්සෙල්ලා කියපු වචන ටික කියන්න. ඔයා මගේ මේක මොකද්ද කියලා හොයාගන්න ඕනේ. මේ මල්. ආ. හ්ම්. ඔයා මගේ මල් අත්තක්ද? නෑ. මේ සින්දු නෑනේ. ඔයා මගේ මල් දන්නේ ගෙස් කරන්න. හරි මේකත් හරි මේකත් හරි ඉතින් මේ මොකද්ද? ඒ කොහොමද පෙන්වන්නේ? මොකද්ද මේක හොයාගන්න බැරි ඔක්කොම හරි ඔක්කොම කෙනෙකුට සමානයි. ඔක්කොම කියන්නේ වත්තක්. අර මුල් වචන දෙක කියලා අන්තිම වචනේ ගලප ගන්න. ඔයා මගේ මල්. හරි. ඒකේ මැද්ද වචනය විතරයි දැන් තියෙන්නේ නේද? ඔයා මගේ ඒකට තව මගේ කියන එකට තව කෑල්ලක් ඇඩ් වෙනවා. තව අකුරු දෙකක්. වචනයක් එහෙම කියන්න බෑනේ. බෑ බෑ. ඒක ඔයා හැම වෙලේම කියනවා. ඒ කියනවා කියන්නේ ඔයා මගේ කියන එකට තව අකුරු දෙකක් එනවා. ඔයාට නම් මොකද? එයා ඉන්නවා. මම කාට ඉතින් මට ඔය කිව්වනම් මං කියලාද? අනේ දන්නේ ඔයා මගේ නම් ජීවිතේ මල්. මගේ ජීවිතේ වෙනද හරි මම ජීවිතේ පෙන්නන්නේ. නන්න ඕනේ. ජීවිතේ පෙන්නන්න විදියක් නෑ වෙන. ඔය විදිහට තමයි පෙන්නන්න පුළුවන්. ඔච්චර වචන තුනක් කියලා ඉතුරු වචනේ බැරිද? දැන් ඔයාට ජීවිතේ මල් කියලා අරගෙන මෙහෙමත් කරනවා. ඔය ඉතින් මලනේ මෙහෙම පෙන්නුවේ. ඉස්සෙල්ලා ගෙඩි කැඩුවේ මොකද්ද මෙහෙම ඈ? ඒ මල් පෙන්නන්නේ. මානසි පාට් එක දාන්නේ පාලම්. අනේ මට බෑ. ඔව් මං තමයි දින්නේ ඉතින්. මට යඩු. ඔබ වෙත හීසර වැදුනා මගේ කෙල්ල. නෑ. හීසර නෑ. විදිනවා. නෑ. පොඩ්ඩක් ඊතලේ. නෑ. ඊතලේ හරි. හරිද? කොහොමද ඒක මම කියන්නේ? මෙහෙම ගත්තා. එච්චරම දැන් ඔය සින්දුව තියෙන්නේ මං ආන්නේ. ඊතලේ විතරයි තියෙන්නේ හරි. හරිද? වැඩේ කියන්නේ මේක නෑ නේද? ගහගෙන පෙන්නන්න ඕනද? ඊතලේ
මේක දැන් පෙන්ප වෙන එකක් පෙන්නන්න. මොකද්ද මම? ඔයා නෙමෙයි. ඔයා තන ඔයා ඒ මොකද? මල් සරා විදිනවා තායවා කීවාට ඔබ තාම මට තාම විදින්නේ නෑ. මට විදලා තියෙන්නේ. හරි මට මම හරිනේ දැන් හරි. දැන් ඔයා තව ඊළඟ මම ගම්මක් තමයි. සුදු නෝනා ගම්මක්. ඒ දවසේ මම hina වෙන්න කතා වෙන්න. ඒක විතරයි හරියට කිව්වේ එකපාර. මන් දන්නවා. අයියෝ. යන්තම් ඒක විතරයි කිව්වේ. අස් දෙක පියාන නිදා ගන්න මට බෑ. මගේ පොත බලන්න. අනේ සත්තයි නෑ. එහෙම බෑ අනේ මට බෑ. මේ අයිති කියන විදියට මට තේරෙනවා. ඔයාලට තේරෙන්නේ නැහැ. හරි දැන් මට හරිද? හරි. යන්න. TikTok කරලා බොරුත්. ඔය ඇස් දෙකට පෙම් කෙරුවේද? ඇස් මගේ ඇස් පියාඹන හරි. ඒකට මැද්දේ වචනයක් නේ. ඒක මෙහෙම. ගොඩක් ඇස් මගේ දිහා බලන් පියාඹවද? නෑ. ඒක පරණ සින්දුවක්. ඔව්. ඇස් මගේ නෙමෙයි. ඒ සමහරයි. ඔයාගේ අපේ මගේ ඒකට සමහර. මට ඔය ඇස් දෙක මට දෙන්න. හරි. සමාන යන වචන. හරි දැන් හරි ඒ කියපු එක හරි සින්දුවක් විදියට යන්නේ ඒක. එන්නේ ගැල්ලම මට තියෙනවලු. මම යකේ නෑ මම කොටියේ ඒ වගේ එකේ හරි ඊළඟ වචනේ මම සිංහයාට බයයි නංගි පොඩිනු හරි ඉතින් හරි ඉතින් ඔන්න ඔය විදිහට තමයි vlog එක ඉවර කරන්නේ. ඉතින් ඔයාලා දන්නවනේ කවුද දින්නේ කියලා. කියන්න දෙයක් නැහැ. හරි ඉතින් ඔය විදිහට තමයි අපි vlog එක ඉවර කරන්නේ. ඉතින් අපි හිතනවා ඔයාලා මේ vlog එක ගොඩක් enjoy කරන්න ඇති කියලා. ඉතින් අපි තවත් ලස්සන vlog එකක් කරගෙන එනකන් ඔයාලා හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න. bye.